අපිටම ආවෙනිච්ච වෙදකමක් තමයි හෙළ වෙදකම කියන්නේ. ආයුර්වේදය කියන්නේ දකුණු ඉන්දියාවෙන් අපිට ආපු ආගන්තුක ප්‍රතිකර්ම ක්‍රමයක්. ලෝකේ දැන් ට්‍රෙන්ඩ් එක එන්නේ මේ පැත්තට. ඉතින් මං හිතන්නේ ජෙන් සී එකත් ගොඩාක් විශ්වාස කරනවා මේ ආයුර්වේද හර්බල් කියන කන්සෙප්ට් එක. ආයුර්වේදය අවුරුදු 5000කට ඉස්සෙල්ලා කියපු ආයුර්වේදයමයි හෙළවෙදකම අවුරුදු 10000කට ඉස්සෙල්ලා කියපු හෙළවෙදකම. හැබැයි ආයුර්වේදය මම සහ මුලින්ම කියන්න ඕනේ ෂණික කියලා දේවල් නැත. හරිද? ආයුර්වේදයේ ෂණික කියලා දෙයක් තියෙනවා නම් ඒක මං නොබියෝම කියනවා ආයුර්වේද ෂණික කියලා දෙයක් තියෙනවා නම් ඒක 100%ක් ආයුර්වේද වෙන්න බෑ. ආයුර්වේදය ගැන ගොඩක් දේවල් කතා කළා. ආයුර්වේදයෙන් කොහොමද නිරෝගී මිනිස්සෙක්ව නිර්මාණය කරන්නේ? ආයුර්වේදයේ මොනවද තියෙන විධි ක්‍රම ශාක වලින් මොනවද ඇත්තටම මේ ආයුර්වේදයට ලැබෙන්නේ? මේ හැම දෙයක්ම අපි මේ YouTube නාලිකාව හරහා කතා බහ කරලා තියෙනවා. අපි අද දවසේත් කතා කරනවා පස්යාලේ පාරම්පරික වෙදගෙදරේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බුද්ධික රද්දල්ගොඩ මහත්මයාත් එක්ක මේ දවස්වල කියන්නේ මේ වර්තමාන කාලේ ගත්තොත් මේ ડોක්ටර් කොහොමද ආයුර්වේදයට තියෙන තැන? වර්තමානයේ ආයුර්වේදයේ තියෙන තැන ගත්තොත් මං හිතන්නේ මම පළවෙනිම පැහැදිලි කරන්නේ ආයුර්වේදයේ හෙළවෙදකමයි කියන්නේ මොකක්ද කියන එක. හෙළවෙදකම කියන්නේ ශ්‍රී ලංකාව තුල අපිටම ආවෙනිච්ච වෙදකමක් තමයි හෙළවෙදකම කියන්නේ. ආයුර්වේදය කියන්නේ දකුණු ඉන්දියාවෙන් අපිට ආපු ආගන්තුක ප්‍රතිකර්ම ක්‍රමයක්. එතකොට ආයුර්වේදයේ පරණ අවුරුදු 5000යි. ඒතර හෙළවෙදකම අවුරුදු 10000ක් පරණයි. ටත් එහා යනවා. මං හිතන්නේ අපි ගත්තොත් එහෙම කුවේනි රජින ඉන්න කාලේ එතකොට ජනපද තිබ්බා. එතකොටත් ඒ කියන්නේ ඒ තාක් කාලයකට මේක විහිදෙනවා. අර යක්ෂ නාග ගෝත්‍ර තියෙන කාලේ. රාවණාගේ යුගය, රාවණ රජුණන්ගේ යුගය. ඉතින් හොඳ වෙදකමක් තිබිලා තියෙනවා. එතකොට මිහින්තලේ අද හම්බෙලා තියෙනවා මිහින්තලේ ආයුර්වේද රෝහලේ තියෙන සැත්තම් කරපු අද කාලේ පාවිච්චි කරන උපකරණ ඒ දවස්වල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ දවස්වල හොඳ විශ්වාසයක් සහ හොඳ වටපිටාවක් තිබ්බා මේ ආයුර්වේදයට හෙළවෙදකමට. නමුත් විදේශ ආක්‍රමණිකයෝ ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කරාට පස්සේ ඒගොල්ලෝ ප්‍රචාරය කරන්න ගත්තේ ඒගොල්ලන්ගේ ආගම්, ඊළඟට ඒගොල්ලන්ගේ වෙදකම, ඒගොල්ලන්ගේ සංස්කෘතිය. ඒකත් එක තමයි අපේ වෙදකම පොඩ්ඩක් යම් තරම් පසුබෑමකට ලක් වුණේ. නමුත් අද වර්තමානයේ ලංකාව විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙම දන්නවා මේ ආයුර්වේදය, මේ හෙළවෙදකම, මේ දේශීය වෙදකමේ තියෙන හාස්කම් මොනවද කියන එක. ඒක ඇත්තටම ස්වභාවික ක්‍රමයක්. ඒක ඇවිල්ලා පංචමහා භූතයන්ට සරිලන විදිහට ප්‍රතිකාර කරන ක්‍රමයක්. ඒ හින්දා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය වැනි වසංගතවලදී ආයුර්වේදය ඔප්පු කර ආයුර්වේදයේ තියෙන කොහොමද ආයුර්වේද බෙහෙත් වල තියෙන බලගතුකම, ආයුර්වේද බෙහෙත් වල තියෙන කොහොමද ඒවට වරොත්තු දෙන්නේ මනුෂ්‍ය ශරීරයට මේ බෙහෙත් වර්ග කියන එක. මම හිතන්නේ කොවිඩ් වසංගතයත් එක්ක ආපු එක ටර්නින් පොයින්ට් එකක් තමයි ආයුර්වේදයට ආවේ. ආයුර්වේද පුදුම විදිහට ප්‍රචලිත වුණා මුළු ලෝකෙම. අද මම හිතන්නේ ලෝකයේ බොහෝ දෙනා මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන්ට වැඩිය යුරෝප ජාතිකයන්, ආසියාතික ජාතිකයන් සියලු දෙනාම දැන් ගොඩක් මේ ස්වභාවික ඖෂධ පැත්තට නැඹුරු වෙගෙන එනවා. ඒගොල්ලෝ දන්නවා අනිත් ඖෂධවල තියෙන මොනවද තියෙන ප්‍රශ්න කියන එක. මොකද මිනිස්සු බුද්ධිමත්. ඔව් දැන් අපි ගත්තොත් මේ ડોක්ටර් මේ දැන් ඉන්නේ වර්තමාන පරපුර ගත්තොත් එහෙම ජෙන් සී එකනේ. ජෙන් සී එක ගත්තොත් එහෙම මේ ආයුර්වේදෙත් එක්ක කනෙක්ට් එක මොකක්ද? කොහොමද ඒගොල්ලෝ බිලීව් කරන්නේ මේක? ජෙන් සී එක ගොඩක් අපිට වැඩිය ලෝකෙත් එක්ක සම්බන්ධතාව වැඩි. ඒතකොට ඒගොල්ලෝ හොයනවා හැම දෙයක්ම. අද ඉන්ටර්නෙට්, YouTube ඒවා හැම හරහාම හැම දෙයක්ම හොයනවා. හොයනකොට ඒගොල්ලෝ හොයනවා හොඳම දේ මොකක්ද කියන එක. මං හිතන්නේ අපි ඉස්සරත් පිළිගත්ත දෙයක් තියෙනවා මේක රියසකක් වගේ කියලා. හැමතිස්සෙම කැරික් එනවා කියලා. ඉතින් ඒ වගේ ලෝකේ දැන් ට්‍රෙන්ඩ් එක එන්නේ මේ පැත්තට. ඉතින් මං හිතන්නේ ජෙන් සී එකත් ගොඩාක් විශ්වාස කරනවා මේ ආයුර්වේද හර්බල් කියන කන්සෙප්ට් එක. එතකොට ආයුර්වේද හෙළවෙදකම කියන එක. මොකද මේ වෙදකමේ තියෙන ලොකුම අපිට තියෙන ලොකුම ජයග්‍රහණය තමයි මේක වෙදකම් කරන්නේ අපි රෝග මූලයට. රෝග ලක්ෂණයට නෙමෙයි අපි වෙදකම් කරන්නේ. බටහිරයි හෙළවෙදකමයි ආයුර්වේදය වෙනස් වෙන්නේ ඔතනින් තමයි. අපි රෝග මූලය හඳුනා ගන්නවා අපි මොකද්ද මේ රෝග මූලය කියන්නේ? රෝග නිදානය. ඒ රෝග නිදානයට තමයි අපි වෙදකම් කරන්නේ. ඒක තමයි අපේ වෙදකමේ පොඩ්ඩක් කල් යනවා කියලා මතයක් තියෙනවානේ.
ඒ මල් කල්ලේ යන හේතුව තව මතයක් තියෙනවා අර ලෙඩේ අවුස්සලා තමයි ප්‍රතිකාර කරන්නේ. ලෙඩේ අවුස්සලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඕනම දෙයක් අපි දැන් අපි හිතමු අපේ මේක ගත්තොත් වාත පිත්ත කපනේ. එතකොට වාතය කියන්නේ එළියේ තියෙන සුළඟ, පිත කියන්නේ එළියේ තියෙන ගින්දර, කප කියන්නේ එළියේ තියෙන ජලය. අපි ගින්දරක් නිමන්න නම් ජලය දාන්න වෙනවා. එතකොටත් ගින්දර ඇවිසිලා තමයි නිමෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකත්. ඉතින් ඒ වගේ අපි හැබැයි රෝග මූලය හඳුනගෙන රෝග මූලයට ප්‍රතිකාර කරපුවම රෝගේ නිට්ටාවටම සුව වෙනවා. ඔව්. අපිත් එක්ක මේ සමාජ ජාල මාධ්‍යවල හිටියනම් දන්නවා මේ වාත පිත කප කියන සංකල්ප ගැන අපි ගොඩක් වෙලාවට ගොඩක් දුරට කතා බහ කරලා තියෙනවා. අපි කරපු හැම මේ සාකච්ඡාවක හැම අපි අපේ වචනෙන්ම කියනවා නම් රීල් එකකම අපි කතා බහ කරලා තියෙනවා. ඉතින් මේ ડોක්ටර් දැන් අපි ගත්තොත් එහෙම ආයුර්වේදය දැන් අපි කතා කරලානේ ජෙන් සී එක කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ වර්තමානයේ මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ගත්තොත් මොනවද තියෙන අභියෝග මේ ආයුර්වේද පැත්තෙන්? දැන් ඇත්තටම 1960 වගේ ඉඳන් කාලේ ඉඳන් මේ පාරම්පරික වෙද පරම්පරාවකින් පැවතගෙන ඇවිල්ලා පස්යාලේ කියන බ්‍රෑන්ඩ් නේම් එක ඩිවෙලොප් කරලා තියෙන කම්පැනි එකක් විදිහට මේ දවස්වල තියෙන මොනවද අභියෝග? ඔව් අපේ පරම්පරාව ගත්තොත් මම 7 වෙනි පරම්පරාව නියෝජනය කරන්නේ. එතකොට 8 වෙනි පරම්පරාව දැන් සූදානමින් ඉන්නවා මේක පටන් ගන්න. එතකොට පරම්පරා 7ක අතීතය ගත්තොත් ඇත්තටම එදා හිටපු මනුෂ්‍ය සමාජය නෙමෙයි අද ඉන්නේ. එතකොට ලෙඩ රෝග වෙනස් වෙලා, මනුෂ්‍යයාගේ ස්වභාවය වෙනස් වෙලා, පරිසරය වෙනස් වෙලා, ඒ වගේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා. නමුත් ආයුර්වේදය අවුරුදු 5000කට ඉස්සෙල්ලා කියපු ආයුර්වේදයමයි හෙළවෙදකම අවුරුදු 10000කට ඉස්සෙල්ලා කියපු හෙළවෙදකමයි. නමුත් වෛද්‍යවරයා අද ඉන්න ආයුර්වේද හෝ හෙළවෙද වෛද්‍යවරයා, පාරම්පරික වෛද්‍යවරයා ඒ චේන්ජ් එක ගන්න, අභියෝගය ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. එයාට පුළුවන් එයාගේ තියෙන ඥාණයෙන්, එයාගේ තියෙන දැනුමෙන්, එයාගේ තියෙන බුද්ධියෙන් කොහොමද අපි මේක වෙනස් කරන්න කියන එක. ඉතින් ඒ වගේ මේ රෝග වෙනස් වෙලා තියෙනවා. මනුෂ්‍යයාට හැදෙන රෝග වර්ග වෙනස් වෙලා තියෙනවා. ඒවාට රෝගවලට ප්‍රතිකාරය දුවහම මේ ප්‍රතිකාර කොහොමද යොදන්නේ කියන එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම දැන් අද ඉන්න සමාජය හරිම කාර්යබහුලයි. ඔව්. ඒගොල්ලන්ට ඇත්තටම දවසේ පැය 24 මදි ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්න. ඔව් දැන් මේ ඒක තමයි මතක් වෙන්නේ. දැන් මේ තියෙනවනේ ආයුර්වේදේ අර මොකද්ද අපි ගත්තොත් චූර්ණ හදන්න තියෙනවා, කල්ක හදන්න තියෙනවා. මේ සමාජය ගත්තොත් මේ දේවල් කරන්න හරි අමාරුයි. අමාරු කියන්නේ අද ඇත්තටම කාර්යබහුල ජීවිතයක් ගත කරන සමාජයට මේ වගේ දේවල් කරන්න අමාරුයි. ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ කොහොමද ඉක්මනට ගන්න පුළුවන් දෙයක් තමයි බලන්නේ. ඒ කියන්නේ ෂණික දෙයක් තමයි බලන්නේ. හැබැයි ආයුර්වේදයේ මම සහ මුලින්ම කියන්න ඕනේ ෂණික කියලා දේවල් නැත. හරිද? ආයුර්වේදයේ ෂණික කියලා දෙයක් තියෙනවා නම් ඒක මං නොබියෝම කියනවා. ආයුර්වේදයේ ෂණික කියලා දෙයක් තියෙනවා නම් ඒක 100%ක් ආයුර්වේද වෙන්න බෑ. ඉතින් ආයුර්වේදයේ පුළුවන් පාවිච්චි කරන කෙනාට පහසු වෙන්න විදිහට, යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට යම් දේවල් තැන් වෙනස් කරන්න පුළුවන්. මේකේ තියෙන හොඳම දේ තමයි මේ ආයුර්වේදයේ එදා ඒ ඍෂීන් හොයාගත්ත මේ වේදය කොයිම වෙලාවකවත් එදා හොයාගත්ත දේ අද වෙනස් වෙන්නේ නැත. එදා හදපු ඒ කසාය වට්ටෝරුව අදටත් ඒ වට්ටෝරුවම තමයි. එදා හදපු ඒ ගුලි වර්ගය අදටත් ඒ ගුලි වර්ගයම තමයි. ඒ කියන්නේ තුන්කල් බලලා හදපු වෛද්‍ය ක්‍රමයක් තමයි මේ ඍෂිවරුන් අපිට දායාද කරලා තියෙන. මේක මහා බ්‍රහ්මයා දායාද කරපු ලොකු දායාදයක් ඇත්තරම මනුස්ස ලෝකයට. ඉතින් එතකොට අපි එදා මේ මහා බ්‍රහ්මයා තුන්කල් දැකලා තව වසර ගණනක් ඉස්සරහට දැකලා තමයි මේ වේදේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අභියෝග විදියට ගත්තොත් තියෙන ලොකුම අභියෝගය තමයි එකක් අපි මේ ආයුර්වේද නිෂ්පාදන කරන්නේ, ඖෂධ නිෂ්පාදන මේ දේවල් කරන්නේ ස්වභාවික ශාක, ඒතර පොසිල වර්ග, ඊළඟට සත්තුමය කොටස්, ඒ වගේ දේවල් අරගෙන. නමුත් ඒව දැන් ලෝකයෙන් ටිකෙන් ටික වඳ වීගෙන යනවා. එතකොට අපිට මේ ඖෂධ හොයාගැනීමේ බරපතල තර්ජනයක් තියෙනවා. ඊළඟට තියෙනවා ඖෂධ හඳුනා ගන්න අයව පිළිබඳ බරපතල තර්ජනයක් තියෙනවා. ඇත්තටම දැන් එහෙම මේ ගහක් කොළක් දැක්කට අපිවත් අඳුරන්නේ නැහැ හරියට. මම හොඳ කතාවක් කියන්නම්. ලංකාවේ තිබිලා තියෙනවා ඒ කාලේ දැන් වසර බර ගානකට කලින් ලංකාවේ තිබිලා තියෙනවා ආයුර්වේද ඍෂිවරුන් ඇවිල්ලා සම්මන්ත්‍රණය. ওই සම්මන්ත්‍රණයකට ඉන්දියාවෙන් ආපු ඍෂි කෙනෙක්ට හදිසිය අවශ්‍ය වුණාලු ශරීර කෘත්‍යයක් කරගන්න. එතකොට කියලා තියෙනවා ඔය අහලා තියෙන තැනකට ඒ ශරීර කෘත්‍ය කරන්න කියලා. ඉතින් මේ ඍෂි හැම තැනම ඇවිදිනවලු. බලටසේ ඇහුවල ඇයි කියලා. ඊට පස්සේ කිව්වලු මේ පොළවේ තියෙන
දේ දැක්කාම කොහෙවත් බෙහෙත් ගහක් නැති තැනක් නැහැ හින්දා මට ඒක කරන්න බෑ කිය. ඒ වගේ ඒ වගේ පොලොවක් ඒ වගේ රටක තමයි අපි ජීවත් වෙන්නේ. හරි. ඉතින් මම හිතනවා මේ පොඩි වෙලාව ඇතුළත ගොඩක් ලොකු ආයුර්වේදය ගැන වර්තමාන පරම්පරාවට වර්තමාන කාලය ඇතුළත ගොඩක් දේවල් කතා කළා කියලා. මේ විදිහට දැනගන්න ඕනේ තවත් දේවල් තියෙනවා නම් අපේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. තවත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා නේද ડોක්ටර් මේ ඔබතුමා ඇරෙන්න තවත් සම්පත්දායකව සම්බන්ධ කරගන්න. ලංකාවේ ප්‍රසිද්ධ පාරම්පරික ආයුර්වේද සිද්ධ යුනානි ඒ කියන වෛද්‍යවරු අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝ ගාවත් තියෙනවා විශාල දැනුමක්. සබස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් හැම එකක්ම ලයික් කරන්න, මේවා ෂෙයා කරලා අනිත් කට්ටියටත් මේ දැනුම ෂෙයා කරගන්න ඔයගොල්ලන්ගේ උදව්ව අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බලුවට.